කට්ටිය කොහොමද good morning ඔයගොල්ලෝ හැමෝටම ඉතින් අද අපේ තුන්වෙනි දවසේ මෙල්බර්න් වල පොඩ්ඩක් උදේ එළියට බහලා යනවා මගේ කොණ්ඩේ කපා ගන්න ඕනේ කොණ්ඩේ වැඩි පොඩ්ඩක් කොණ්ඩේ කපන්න යනවා හැමදෙස්සම කැප් එක දාගෙන ඉන්නත් බෑනේ මෙල්බර්න් වික්ටෝරියා කියලා කියන්නේ ඔය කැෆේස් වලට ක්‍රොසන්ට් වලට මාර ෆේමස් ඉතින් ගොඩක් මෙල්බර්න් වාසිය ගොඩක් වියදම් කරනවා බ්‍රෙකී එකට බ්‍රෙක්ෆාස්ට් එකට ඉතින් අපිත් අද බලුවා මේ පැත්තේ හොඳ කැෆේස් මොනවද තියෙනවද සර්ච් කරලා බලුවා ඉතින් හොඳ එකක් සෙට් වුණා අපිත් ඒක try කරන්න යනවාද ඊට පස්සේ අපි යනවා අපි අද දවසේ ස්පෙෂල් ටුවර් එකට ඒක අපි ඔයගලන්ට එතනට ගිහිල්ලා වෙන්නනම් කොයි වගේලා මාරම ලස්සන තැනක් ඉතින් අපි දැන් උදේම ගිහිල්ලා කොණ්ඩේ කපාගෙන ගමනට රෙඩි වෙමු මොකද මේ දවස්වල මාර ග්ලූමි තිබ්බේ අපි ඊයේ මාර ග්ලූමි අද ෂෝක් අද වටපිටාව මරු නාලගේ වොච් එක ඒකට බෙල්ට් එක දාගන්න මේ දැන් තියෙන වොච් එක නේ තව වොච් එකක් තියෙනවා යාගේ ඒකට බෙල්ට් එකක් නේ ගොඩක් කලින් ඉඳලා ඩාව ඉන්නල ඒකට අපිට බෙල්ට් එකක් හොගන්න බැරුණා නේ ඒක ඉන්නේ සිමිලා ब्लैक की हरी तुम ब्राउन ने मराना ब्लैक की हरी ना ने පාටයි වගේ නේ ලාචික මෙතන ඩම්ප්ලින්ග්ස් තියෙනවද हां डम्पलिंग्स और डम्पलिंग्स आनोනේ නාසයි ගොඩක් ඔප්ෂන්ස් තියෙනවනේ හැබැයි අපි අර යනවා කියපු බේකරියක තියෙනවා yeah thank you අපි අර යනවා බේකරියක මේක නෙමෙයි ඒක කිව්වේ ලූනා කියලා එකක් ඒකට අපි යන්නේ හෙට ඒක සිටි එකේ yeah thank you And the croissant. Enjoy, guys. thank you maybe ini apa tiga tomato sauce dima අපි ගත්ත කැපචිනෝ එකක් ගත්තා මේ තියෙන හැම් ඇන්ඩ් චීස් ක්‍රොසෝ එක මේ තියෙන චිකන් පායි එක හයි ඕක ගයිස් වොච් එකේ බෙල්ට් එකත් මාරු කරගත්තා මේ බැටරියකුත් දාගත්තා අපි දැන් ඉන්නේ හයිඩ් ඇන්ඩ් සීක් රිට්‍රීට් කියලා මාරම ලස්සන ප්ලේස් එකක යන ගමන් ඉන්නේ පොඩක් මෙල්බර්න් වල ඉඳලා කිලෝමීටර් 146ක් වගේ ඒ කියන්නේ ඕල්මෝස්ට් 150ක් වගේ සෙට් වෙනවා මෙතනට එන්න එන ගමන් ඒ හරිය කඩවල් නැහැ තව කිලෝමීටර් 16ක් විතර එහායින් එතනින් තියෙනවා IG එකක් IG කියලා කියන්නේ ග්‍රොසරි එකක් පොඩක් හොඳ එකක් තියෙනවා මෙතන ඒකට ආව බඩු වගේක් ගන්න මොකද එහෙ උයන කරන දේවල් එහෙම එතන නැති හින්දා අපි අරන් යන්න ඕනේ කෑම බීම IG වල පොඩක් කෑම බීම ගණන් වැඩි වූල්වර්ත් කෝල්ස් වගේ නෙවෙයි LD වගේත් නෙවෙයි IG කියලා කියන ගමේ තියෙන පොට්ට ගන්න ඒතර ගණන් වැඩි මොකද මෙහෙට එන්න ගොඩක් දුරේ කතරක වාගෙන එන්න ඕනේනේ ගේන කට්ටිය බඩු ඒතර ගණන් වැඩි ඉතින් ගයිස් ඔයගොල්ලෝ මේ තැනට එනවා නම් මෙල්බර්න් වලින් අවශ්‍ය දේවල් ඔක්කොම අරන් එන්න ඉතල IG එකට එන්න ඕනේ නෑ මේ තියෙන්නේ අපේ රාජධානියට මේ කැන්ගරු කියන මේ සෙට් එක මේ තරපේ කියනකොට මම මේ මර සෙට් එක ලෝඩෝන හතර වටේ වෙන්න බැටලු ඉන්නවා මේ පැත්තේ බැටලු බර සෙට් එකක් ඉන්නවා මේක තමයි අපේ ග්ලැම්පින් හට් එක කුරුල්ලෝ එහෙම ගොඩාක් ඉන්නවා ඒ ආවෙක්ද අන්න අතන ආවෙක් ඉන්නවා ගයිස් ඔයගලන්ට පේන්නේ නැහැ මං හිතන්නේ අන්න දිව ෂා මරු මෙතන පොඩි චිල් අවුට් වෙන්න ප්ලේස් එකක් තියෙනවා මෙතන පුළුවන් ගිනි ගොඩක් ගහන්න වා ලස්සනයි තව දෙයක් කියන්නනේ අනිතක මම එක හොයාගත්තේ TikTok එකේ පොඩි වයිරල් වෙන වීඩියෝ එකක් තියෙනවා එයා කියන්නේ මේකේ නම්බර් 1 තමයි හොඳ කියලා. ඉතින් අපි නම්බර් 1 තමයි බුක් කරේ. මේක තමයි නම්බර් 1. දැන් ඔයාලට පේන නැති view එක
හරි නම්බර් 1 හොඳයි නේද? නම්බර් 1 නම්බර් 1 ස්පේස් එකත් වැඩි. මොකද වාහනයක් මෙතන පාක් කරන්න පුළුවන් හොඳටම. ආයෙත් මේක තියෙනවා. ඔව්. ප්‍රයිවසි එක වැඩි නම්බර් 1 කියන මොකද ඒක තමයි කොනේම තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ එනවා නම් නම්බර් 1 බුක් කරන්න. මං හිතන විදිහට ඒක තමයි ප්‍රයිවසි එක ඔක්කොම හොඳ. අනිත් ඒවා පොඩ්ඩක් ෂෙයා වෙනවා. මරු හැබැයි. හැබැයි අපි බින්ටේ ගියාපු හිට පොඩ්ඩක් සීතලයි වතුර ඉන්න බෑ. බලමු වතුර පොඩ අරලා. අයිස් කැටේ වගේ. අයිස්. සීතලයි වතුර හිතරයි. අනිත් එක මෙහි හොඳ කියලා කියන්නේ දැන් ඩාවිගින් වල නම් මේ වගේ වතුරට අත දාන්න බෑ. කොහෙන් හරි කිඹුලෙක් පයින්නවා. මේ මෙහෙත් ඉන්නවද නෑ මෙහි කිඹුල්ලු නෑ. ඉන්න බෑ නේ. මේ වෙදර් එකට ඉන්න බෑ. බෑ. උන්ට මේ පැත්තේ ජීවත් වෙන්න බෑ. ශනිය මේකේ ඕන්න මේකේ ස්විම් කරන්න පුළුවන්. වතුර ජරාව නෑ. හැබැයි පොඩ්ඩක් බය හිතෙනවා මේ කළු පාටයි. ලේකියක්ද? මේක ලේක කියන්නේ මේ ගඟක් ඔය අපි එද්දි ගඟක් දැක්කේ. පානම් පහු කරේ. මම හිතන්නේ මේ ගඟ තමයි මෙතනින් යන්නේ. Google Map එකේ පොඩ්ඩක් zoom out කරලා බලන්න ඕනේ. අනිත් එක මේකේ මේ ලස්සන සන්රයිස් එකක් එනවා. මෙන්න මේ පැත්තෙන්. ඒතර අපි මේ හටේ නම්බර් 1 නම් මේ පැත්තෙන් එන්න. දැන් හට් එක ලස්සනට පේනවා. පේනවා. අපි ඔයගලන්ට හෙට උදේ සන්රයිස් එක බලන්න අපි උදේම කොහමද නැගිටිනවා. මේ වගේ ගමනක් අහම පොඩ්ඩක් දවල් වෙනකන් නිදිලා වැඩක් නැහැ නේ. නැගිටින්න ඕනේ. හැබැයි සන්රයිස් එක තිබ්බොත් හෙට. මොකද මේ දවස්වල වඩා වින්ටර් හින්දා අඩේ ලුමි ඇතියක් තියෙනවා. බට් ප්ලේස් එක මරු. බඩගිනි මට චූබරයි. අපි දවල් 3ට අපි දැන් ඉතින් හවස 6යි. මෙතනින් අපේ කී එක මේක ඕපන් කරලා දිනවද අපි බැලුවෙත් නෑ තාම. බලමු ගිහිල්ලා. yes open. ලයිට් එකක් AC තියෙනවා. ෆෑන් තියෙනවා. ලයිට්ස් කොහෙන්ද දාන්නේ? ලයිට්ස් දන්නේ ලයිට්ස් දන්නවා මෙන්න අරින්න පුළුවන් යන්නාම කෙලින්ම අවුව ඇතුලේ අවුව නෑ අවුව අඩුයි දැන් මොකද අපි හැරෙලානේ ආවේ එතන මේකෙන් ඉනි මගෙන් උරට නැගලා මේ ඉන්නේ උඩ බෙඩ් එක වහලෙක් කෙනෙක් ඉන්න පුළුවන් බිම දෙන්නෙත් ඉන්න පුළුවන් 3කට ඉන්න පුළුවන් ෂේප් එකේ මේ තියෙන ගයිස් අපේ බාබකියු මැෂින් එක බාබකියු මැෂින් එකට ගෑස් එකක් තියෙනවා ගෑස් එක මේදී එලකිරි වගේ මෙතනත් ගිනි ගොඩක් ගහන්න පුළුවන් මෝර්නින් එක්ස්ප්ලෝරර්ස් මාරම සීතලක් තියෙන්නේ උදේට මෙතන දැන් වෙලා උදේ 6:40යි කුරුල්ලෝ කෑ ගහනවා අපි නැගිට්ටේ කුරුල්ලෝ කෑ ගහන සද්දෙට මාරම කුරුල්ලෝ ගොඩක් ඉන්නවා මේ පැත්තේ ග්ලෑම්පින් හට් එකට පාන්දරට මාරම සීතලක් වදිනවා මොකද ලී වල ඉන්නේ ග්ලෑම්පින් හට් එක ආදලා තියෙන්නේ එතකොට සීතල හොඳටම එනවා මම උදේ නැගිට හැටියේ ස්වෙට් එකක් අඳගත්තා නැත්තම් ඉන්න බෑ සීතලයි ඒ වගේම එළියට බැස්සාම ඒ සීතල කොහෙන් ගියාද කියලා නැහැ මොකද එච්චරම ලස්සනයි එළිය මේ පැත්තේ කුරුල්ලෝ තාරාව පිරිලා මේ ගඟ දිගේ තාරාව මාරම විදිහට සෙට් එකක් ඉන්නවා බහැලා දැන් ඒගොල්ලෝ මන් නැගිට සද්දෙට පොඩ්ඩක් ඈතට යනවා නැත්තම් මෙතන මාරම මෙතන තාරාව 100ක් 200ක් විතර ඉන්නවා ඉස්සරහින් ලොකු කළු හංසයෝ වගේ මාරම ලස්සනයි දැන් අපි පළවෙනි දවසේ සන්රයිස් එක අපිට සෙට් වුණේ නැහැ පළවෙනි මෝර්නින් එකේ බලමු හෙටවත් කැප්චර් කරගන්න පුළුවන් වේ සන්රයිස් එක පත්තර වෙන්න ගඟ ක්ලියර් අපි මේ පැත්තට ගිහලා බලමු තව ටිකකින් චූටි නැගිටින්න චූටි නැගිටින්න ඔහෝ සන්රයිස් එක එනවන්න අර පැත්තෙන් මාර ගති කොහොමද අහසේ වලාකුළු සෙට් එක නිකන් අහස නිකන් වෙනම නිකන් එකක් වගේ මේ ඇඳපු එකක් වගේ
බබා ඔන්න වගේ ඔලුවට මී මැස්සේ. මීමැස්සෝ ගන්න. දෙඹුරු තමයි අගොල්. එන්න කන්න. කමු. උදේ පාන්දර බඩින්න කානේ. ඔව්. සීතලට. අපි ඊයේ නිදි ගත්තේ කලින් නිදි ගත්තනේ. ඒතර දැන් පැය 9ක් විතර ගියානේ. උනාට උදේ පාන්දර 4 කන එක පොඩ්ඩක් අවුල් නැද්ද? එන්න කන. ඔයාලා මහත් වෙන්න. අපිට එක්කෙනෙක් කොෆි ගෙනහලා දෙනවකෝ. එයා තාම නැහැ. ඒකයි. අපි යාව හොයාගෙන යනවා. එනවනම් අනිවාර්යෙන් කොෆි යනම ඔක්කොම අරන් ඉන්න කිසිම කෑමක් බීමක් හම්බෙන්නේ නැහැ. බීම හම්බෙන්නේ කොහොමද? ඒ කියන්නේ බීම කියන්නේ බීම කියන්නේ කොෆි. ඒ කෑම බීම හම්බෙන්නේ නැහැ. මේ කැම් කරන්න මාර ලොකේෂන් එක. ඔව්. මේ ග්ලැම්පින් හට් වලට අමතරව මේ තියෙන්නේ කැම්ප් කරන ස්පේසස්. මේ වගේ. ඔව්. මම පවර් අවුට් එකකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ වීව් එකම තියෙනවනේ. ඔව්. මේ වීව් එක අපි next time ආවම අපි එමු කැම් කරන්න. ඕකේ? ඔව්. අපේ වාහනේ આવොත් එහෙම කැම්ප් කරන්න පුළුවන්. ෆුල් ආතල්ලයක් දාන්න පුළුවන්. අපි යනවා දැන් ගාඩන් එක බලන්න. ගාඩන් එකේ මහා ලොකු වත්තක් මේක. අපි ඉන්නේ කොනේමනේ. අපි අර පැත්තට විදන් යනවා මොනවද ගාඩන් එකේ තියෙන්නේ. පළ නෙල්ලන්න යනවා පළ. ලස්සනනේ. මේ මෙතන ටෙනිස් කෝට් එකක් තියෙනවා. Please put everything back. මොනවද දන්නේ ඇතුලේ තියෙන්නේ. ටෙනිස් ගහන ඒවා තියෙනවා. එතන ස්විම් කරන්න පුළුවන් ඔන්න. අර මේ උඩ පයින්න පුළුවන්. අපි යන්නේ කයකින් පාරක්. කහ පාට එක තමයි සියරුයි. නිල් පාට එකකුත් තියෙනවා දෙන්නට යන්න පුළුවන්. කහ පාට එකක් තියෙනවා. අන්න අතන බැටළු වගේක් ඉන්නවා. මේ මාරු කයකින් පාරක් යන්න මාර ගතිය මොකද මේ ගඟ දෙපැත්තටම ඈතටම යනවා. අර හෙටත් යනවා මෙහෙටත් යනවා. අර පැත්තේ කොරණම යන්නත් පුළුවන්. අර ඈත. දෙපැත්තම ලස්සනයි. දෙපැත්තම ලස්සනයි. ෂවා හොඳට කයකින් කරනවානේ. මේ වත්තේ තියෙනවා දොඩම් තියෙනවා දෙහි තියෙනවා එක જાතියේ vegetables තියෙනවා. ඔව් කුරුල්ලන්ට කෑම ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ දෙහි. ඔයාලට දෙහි ගෙඩියක් ඕනේ? දෙහි ගෙඩියක් ඕනේ? මට ඕනේ ඔය ගහින්නේ මට ඕනේ. ඕනේ. එයා දෙහි. මේ දෙහි. ඉදිලා නැහැ. මේකත් දෙහි එකක් තමයි. මේකත් හොඳයි. මේකත් හොඳ දෙහි එකක්. ඊළඟ එනාට කියන්න පව්. මම දෙකයි කෙරුවේ. මම එකයි කැඩුවේ. මම හොඳ ළඟ. ඉතින් එලවලු පළතුරු එහෙම ඔයගලන්ට මෙතන කඩලා මේක ඉන්න වෙලාවෙ යූස් කරන්න පුළුවන්. ගෙදර ගෙනියන්න බෑ. ගෙදර ගෙනියන්න පුළුවන්. අපි විහිළුවක් කරේ ඒක ගෙදර ගෙනියන්න එපා. ගෙදර ගෙනියන්න එපා. මොකද මේ වෙලාවේ මොකද ගොඩක් ගෙදර ගෙනියන කට්ටිය ගත්තොත් එහෙම ඉවර වෙනවා කස්සල තියෙන බඩු. හොඳටම තියෙනවා කෙඩියේ. බලන්නකෝ. එන්න තඩි වට්ටක්කා. මාළ කියන්නේ normally මාළු පිරිස් වලට මාළු පිරිස් නෙමෙයි ආහන මාළු. ආහන මාළු කියන්නේ මම දන්නවා ආහන මාළු කියන්නේ මොනවද කියලා එතකොට. මේ ආහන මාළු වලට කියන්නේ මෙන්න මේක.
මන්න කලින් හලනෑ මාළු පිටිස්සලට ආනවාද කිය නෑ නෑ වැරදිලා කියවෙන්න. එලෙකුත් ගත්තා මේ ස්ප්‍රිං ඔනියන් ස්ප්‍රිං ඔනියන් yes. අපි ස්ප්‍රිං අනින්ගවද Yeah, spring onion. අර නූඩල් එක හදන්න ඔව්. මේ මම හිතන්නේ නෙමෙයිද මේ මොනවද? මෙන්න guys. මිරිස්. ඒව නම් මට ගොඩක් ඕනේ මිරිස් ගොඩයි. wow. මට ඒව නම් ඕනේ මේ ඒ මිරිස් වලට අමතරව මේ කොච්චි වගේ එකකුත් තියෙනවා. මම කොච්චි ෂා. guys මෙන්න කොච්චි. wow. Figs නෑනේ. ඉවරයි figs. අමිති පපා ඉදිච්ච එකක් හොයන්නකෝ අනේ අකනේ වෙතේනේ පිග්ස් ඉදුණාම කාලා කුරුල්ලෝ මන්න ආස නෑවකන් මාසත් මේක නම් මන්න ආස නෑ මේ ෆික්ස් කන්ද බලමු කාලා. ගුඩයිද අමුතු පැනර හගොත් තින අමුතු ඉතර හගොත් තින ගුණ ඇති ෆික්ස් ගොඩක් කටි කනවා නේද ටිකරහ කියලා යන්නවා ටික දවසක් වෙලා යන්න ඕනේ ටික වෙලාවක් යන්න අපි කොරියන්ඩ එකක් ගත්තා මොකද ඒගොල්ලන්ගේ තියෙන්නේ කොරියන්ඩ නෙමෙයි ෆාස්ට් ෆුඩ් කොරියන්ඩ වවන්නේ අපි කොරියන්ඩ එකක් ගත්තා බටර් පොප්කෝර්න් එකම්ද තව කෝපි ගන්න ඕනේ කෝපි කෝපි මට බනාන බ්‍රෙඩ් එකක් ගන්නවා තවනට තියෙන චොක්ලට් බ්‍රවුනිත් තියෙනවා මම බනානා බ්‍රෙඩ් අදින ලංකාවේ තියෙන මාර රහයි ඒ ජෑම් බිස්කට් එක ඔව් මේ මාරහ ලංකාවේ එක මකොන එක ඉන්නේ ගත්තා බාබකියු වලට ගත්තා පොප්කෝර්න් ගත්තා තව ගත්තා සිලන්ත්‍ර ගත්තා that means coriander තව ගත්තා මිල්ක් ගත්තා ඔය ඇති ඇතිද ඔව් මෙහි මීට් එහෙම මේ ලාභයි නේ මීට් ගන්න මීට් ලාභයි මට චිකන් තියෙනවා මට මීට් ඕනේ මට ඔක්කොම චිකන් ಜಾති තියෙනවා ගෙදර මීට් එකක් තමයි අපි චිකන් අරගෙන ආවනේ නෑ මම මීට් කියලා කියන්නේ මේ මං කන්නේ නැති වලට ඒක මාර මීට් එක පොඩ්ඩක් කඩමු පොඩ්ඩක් නූඩල් එකට දාන්න අපි මින්ට් පොඩ්ඩක් ගන්නවා ටිකක් ගන්නවා වැඩි ගන්න ආරම සෙට් එකක් තියෙන්නේ හර්බ්ස් ඒ කියන්නේ අපිට උයන්න පිහන්න අවශ්‍ය සෙට් එක ඔක්කොම තියෙනවා මෙතන සුපර්බ් මේ බලන්නකෝ මේ මාළු මිරිස් සයිස් එක සුපිරියා බෝ මේ වගේ ලස්සන නයිස් ඇති අපිට ඔය ඇති ෂුවර් යා අපි යනවා අපේ ලන්ච් එක හදන්න ආනේ මෙන්න food is special biryani බිරියානි කද්දි කොහොමද මේ වගේ තැනකට ඇවිල්ලා wow සුපිරිනේ අර ලේකික දිහා බලාගෙන කුරුල්ල දිහා බලාගෙන ඉන්නකොට වෙලා වෙනවා තේරෙන්නේ වෙලා වෙනවා තේරෙන්නේ නැහැ අපි මේ ටික ගෙනාපු හින්දා අපි හදමුනේ අනිවාර්යෙන් අනිත් එක මේ වගේ ග්ලෑම්පින් එකකට ඇවිල්ලා බිරියානි එකක් අදින නිකන් වෙනම සීන් එකක් තියෙන ලේසින් එහෙම කවුරුත් හදන්නේ නැහැ නේ බිරියානි මේ වගේ තැනකට ඇවිල්ලා අපි කරා හැබැයි මේ සවුත් ඔස්ට්‍රේලියාව වල කියලා රොටි වර්මද සවුත් ඔස්ට්‍රේලියා බාන්න අපේ ව්ලොග් එක ගිහිල්ලා අපි කරා පෝක් කරි එකයි බ්ලැක් පෝක් කරි එකයි රොටි හැදුවා ඒකත් මර මුහුදායිනේ ඉඳලා ෂා නියම ව්ලොග් එක ඒකත් මමත් හරි ආසයි ඒ ව්ලොග් එකට ඔයගොල්ලෝ බලන්න අපි ගත්තා organic turmeric powder chili මේක දාන්න නේතරයි guys මේ දින අපේ මට උරු පොඩ්ඩක් වැඩනවා
අපි ගත්තේ ශාන් එකේ මේ මික්ස් එක මේක රහයි. දිදි. හොඳට. ඔක ඉදමදද? පුළුවන් නේ. පුළුවන් නේ. ලුණු ටික නම් බැදගත්තා. ලුණු බැදගත්තා. මේකේ මේ හීට් එක මදි වුණා වැඩේ කරගන්න. ඊට පස්සේ මෙතන ගිනි ගොඩක් ගහලා මෙතන මේක සීතල හින්දා ෂෝක් ගන්නවා. හීට් එක තිබ්බනම් මුකුත් කරන්න බෑනේ. ඔව් මෙතන ගිනි ගොඩක් ගහලා ඒක උඩින් දාලා ග්‍රිල් එක දාලා ග්‍රිල් එකේ දාලා බැන්දේ ලුණු. ඒවත් මස් එකට මික්ස් වෙන්න ඕනේ. ඔව් මික්ස් කරනවා. මික්ස් වෙන්න ඕනේ. අපි මක්ස් එකට මික්ස් කරනවා. වචනයක් වරදින්න බෑ. Greek yogurt. Oh my god. Oh, yeah. Wow. Yummy yummy. මාරම රා පාටයි ආ. කෙනෙක් දෙනවා මට. මාර හොඳට ඇවිල්ලා තියෙනවා නේ. සුවඳයි කියලා කියන්නේ මාරම සුවඳයි. ඉතින් තියෙන්නේ යාට. මේ තියෙන්නේ guys. පොඩි දාගන්න. වඩා මාරේ මන් දාන්නද? ෂේප්. Oh my god. පාණ්ඩව guys පාට බිරියානි. ඔයගොල්ලන්ට වීඩියෝ එකෙන් සුවඳ එවන්න පුළුවන් නම් මම එවනවා සුවඳ. නෑ රස සුවඳයි කියලා කියන්නේ ගොඩක් වෙලාවට රහයි. අලේක නම් හොඳටම මේ මම වඩ අලගෙනක් දෙනවනේ. මාත් වඩ අලගෙන හලා දෙනවානේ. මම වට ආදලෙයිනේ. සුපර්. චන්දුර වැටිගෙන ඉදි මාරම ලස්සනක් තියෙන්නේ. නිකන් ගෝල්ඩන් නව එක නිකන් සුපිරි. ගෝල්ඩන් නව එක ඉවරයි අක්කා. ගෝල්ඩන් නව ඉවරයි දැන් ගෝල්ඩන් නව ඉවරලා දැන් නිකන් තියෙන්නේ පර්පල් නව එක. එක්ස්ප්ලෝරර්ස් උදේ 7යි වෙලාව මාරම ගති සන්රයිස් එකක් සෙට් වෙනවා අපි ඉන්න තැනට. අපි ඉන්න ග්ලැම්පින් හට් එකට. මේ පිටිපස්සෙන් පේන්නේ ඒ සන්රයිස් එක. මාරම ලස්සනයි. අර පිටිපස්සෙන් පේන ෆීල් එකේ උඩින් තමයි යටින් තමයි එන්නේ සන්රයිස් එක. wow. Good morning explorers. මම නම් කලින් good morning කියලා කිව්වා ඔයගලන්ට. මෙයාව දැනි මම රෙඩි කරගෙන එක්කගෙන ආවේ. ඔයාද පටන් ඔව් මම තමයි ඇඳේ. මෙතන මොකක්ද ඉතින්? මේක අහලා ලයින් ලයින් එකක් නේ මොකක් හරි පොඩි. ඇත්ත එකක් නේද? ඇත්ත එක. ඔව්. මේ මේගොල්ලෝ ගාව ක්ලාසික් කාස් තියෙනවා. මේ තියෙන්නේ පරණ කාස් සෙට් එකක් තියෙනවා මේක එකක්. මේක මොකද? මයින 1000 කියලා ගහලා තියෙන්නේ. මොකක්ද දන්නේ? බ්‍රෑන්ඩ් එක. මොරිස් මයින මොරිස් යා මොරිස් කියන්නේ මොකද? බ්‍රෑන්ඩ් එක. අපි නැත්තම් 10 චෙක් අවුට් වෙනව නේද? ඔව්. දුමු. සුපිරි බෝට් එකක් තියෙන්නේ. wow. වීකෙන්ඩ් එක එනවනම් මේක යන්න පුළුවන් මේක රයිඩ් එකක් ගන්න පුළුවන්. මොකද වීකෙන්ඩ් එකේ තමයි ඕනර්ස්ලා මෙතන ඉන්නේ. වීක් ඩේස් වල ඒගොල්ලෝට හැ. ඉතින් ගයිස් වින්ටර් එකේ මෙතන ස්විම් එකක් දාන්න හරි අමාරුයි. මොකද එච්චරම ෆ්‍රීසිං කෝල් වතුර. මාරම සීතලයි. සුපිරිටම සීතලයි. බැස්සොත් ගලන සීන් එකේ තියෙන්නේ. සමයකේ තමයි මම හිතන්නේ මෙතන ගොඩක් හොඳ. ඔව්. ඉතින් සමය කියනවා නම් සුපිරි ආතල්ලයක් දාන්න පුළුවන්. වතුරට පැනලා පිස්සුවක් කරන්න ඔබ පුළුවන්. එනවා නම් සමය කියන මොකද ඒක මාර ඒ කියන්නේ හැමදේම හැම ඇක්ටිවිටි එකක්ම මේ අර කරන්න පුළුවන් සමයක ආවම වින්ටර් එකේ not bad ඉතින් හැබැයි වතුරට බයින්න අමාරුයි. ඔයා බයින්නේ නෑ මඩ තියෙන්නත් පුළුවන්. මඩ? ඔව්. ඒකින්ද වැලි තියෙනවා නේද? මේ හරි වැලි තියෙන්නේ. අපි දන්නේ නැහැ මැදට කොහමද කියලා. ඒකින්ද ලයිෆ් ජැකට් එකක් දාගෙන පැන්නොත් සේෆ්.
ලයික් එකට ඔක්කොම මෙතන තියෙනවා. එයා කිව් අනිත් එක අද මේ සීතල වැඩි ඔයගොල්ලෝ කොහොමද මේ පයින්නේ කියලා. පයින්නේ කියලා. සුබගම. කොච්චි ලයිම් මේව දාලා මනිය පොල් ටිකක් කන්න. නිකන් වටේට ඔන්න මික්ස් කරගෙන. අන්න එහෙම. ඔය පලින් පාරනේ හදන්නේ ඔබ. ඔව්. හොඳයි. ගාඩ්නින් කඩාගත්ත රෝස්මෙරි ටිකක් දාගත්තා උඩින් ස්ටේක් එක ෆ්ලේවර් වෙන්න. දැන් පොඩ්ඩක් ස්මෝක් වෙන්න වහලා තියමු. රෝරිස්. wow වැඩේ තමයි අනියන් දාලා එහෙම. ඒකත් හොඳයි. මම එහෙම කාලා තියෙනවා රහයිනේ. ඔව්. එහෙම මැද්දට දාලා. ඔව්. එහෙම හදමුද? ඕකේ. මැද්දට කියන්නේ මැද්දටමයි මේ. රොටිය රීමේක් කරනවා. රීමේක් කරනවා. යා තද කරලා. තදුණා. ඒ රොටිය පොඩ ඇද වුණා. කොහොමද වගේ කුච්චි පොට්ටුකුත් දාවද? එපා. අනේ. කොච්චි දාලා රොටි කාලා අම්මට කුඩු. Oh my god guys, roti hari, roti ready, perfect roti. දැන් අපි කන්න යන්නේ. ලුණු මිරිසත් ready. බටර් Shure. My god. මොනවද අරන් එන්නේ? Oh my. Orange juice. මේ මීමැස්ස ගොඩ බලන්නකෝ. මීමැස්සන්ට ස්ටේක් කන්න ඕන වෙලා. රොටි, orange juice, lime juice, lemon juice. My god. මට ස්ටේක් උදේට සෙට් වෙන්නේ. උදේට සෙට් වෙන රොටි, පොල් රොටි. පොල් රොටි පාරවුත් කමු. මේ ඔයාලට බටර් ඕන නම් බටර් දාගන්නත් පුළුවන්. ඔයාලට තාම හරි ඕන නම් ඒකට ඇඩ් කරලා ගන්න පුළුවන් ස්පයිසි වැඩි නම්. ස්පයිසි වැඩි නෑ. නැද්ද ගන්නද? තියෙනවා. උදේට හරියනවා. උදේට මරු. උදේට හරියට මෙන්න මේ වගේ රොටි තමයි. සුපිරි. ලංකාව වගේනේ. වෙදේක විතරයි පොඩ්ඩක් වෙනස්. මේ උදේක මේ වගේ රොටියක් කා මේ වගේ විවක් ලේසින් හම්බෙන්නේ නැහැ. ගයිස් අපි අන්තිම වෙලාව මෙතන ස්පෙන්ඩ් කරන පොඩක් ආපහු බීච් එක පැත්තට ආවා. ඒ කියන්නේ බීච් එක කියලා කියන්නේ මේ ගම් යූර පැත්තට. අනේ මට දුකයි දාලා යන්න. දුකයි නේ දාලා යන්න මාරම ලස්සනයි. 2 nights හොඳටම මාදි. අර මම කලින් කිව්වා වගේ කලින් එන්න. චෙකින් එක 3 තිබ්බට දෙකටවත් එන්න. මොකද එළිය ආන්න පුළුවන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා අපි හිතනවා. අපි වීඩියෝ ලයික් එකකුත් දාන්න. නෙක්ස්ට් වීඩියෝ එකකින් හම්බෙනකම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ටටා බයි. ටටා බයි. Stay tuned. And take care. Take care. Take care. වැටෙන්නේ නැහැ.